හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම හිතුවා මගේ දවස ගත කරන්නේ කොහොමද කියලා ඔයාලත් එක්ක share කරගන්න. ඉතින් ඔක්කොටම කලින් උදේ නැගිට්ට ගමන්ම ඇඳ හදන එක තමයි මගේ පළවෙනි රාජකාරිය. ඇඳ පිළිවෙලකට තිබ්බේ නැති වුණාම කාමරේම නිකන් හැඩි වෙලා වගේ. ඔයාලටත් එහෙම හිතෙනවනේ? මේක තමයි මේ දවස්වල මම පාවිච්චි කරන ෆේස් වොෂ් එක. ලොකු රිසල්ට් එකක් නම් හිතින් නෑ ඒකෙන්. ඊට පස්සේ මගේ ස්කින් කෙයාර් ටයිම් එක. මේ තමයි සන්ස්ක්‍රීන් ගන්න වෙලාව. මේ සන්ස්ක්‍රීන් එකට මම මාර ආසයි. කොහේ යන්න ලෑස්ති වුණත් ලිප් ලයින් එකයි ලිප්ස්ටික් එකයි නම් මට නැතුවම බෑ. YSL ගේ මේ පර්ෆියුම් එක තමයි මම මේ දවස්වල පාවිච්චි කරන්නේ. මේක ස්මෙල් එක මාරයි. මේ තමයි අද මගේ අවුට්ෆිට් එක. මම දන්නේ මං කොහෙද යන්නේ කියලා. ප්ලෑන් එකක් නැති සෝලෝ ඩේට් එකක්. කාර් එකට ගියාට පස්සේ තමයි මම ඩිසයිඩ් කරන්නේ මං කොහෙද යන්නේ කියලා. මේ ඉන්නේ මගේ දුකට සැපට ඉන්න මගේ සුමිතුරා මගේ කාර් එක. ඔයාලා දන්නවද මේ පී කියන්නේ මෙහි නිව් ඩ්‍රයිවර්ස්ලට. මේ තමයි මගේ ලයිෆ් එකේ මගේ පළවෙනි කාර් එක මගේම කියලා ගත්ත. ඉතින් මට හරිම සතුටුයි. මම දුක් මහන්සි වෙලා හම්බ කරලා තමයි මේ වගේ වාහනයක් ගත්තේ. මම දැන් මේ කල්පනා කරන්නේ මම කොහෙද යන්නේ කියලා. ඇත්තටම අයිඩියා එකක් නැහැ. මම ඩිසයිඩ් කරා හෝම් බාගෙන් එකට යන්න ඉස්සෙල්ලාම හොඳ සින්දුවකුත් දාගෙන එහෙනම් දැන් අපි යමු. මම දැන් හෝම් බාගෙන් එකට යන ගමන් කාර් එක පාක් කරලා දුවගෙන මේ හෝම් බාගෙන් එකට යනවා. ඇත්තටම දැන් මේ චොක්ලට් දැකලා එපා වෙලා තියෙන්නේ. කන්න හිතෙන්නෙම නැති තරම්. ඉස්සර ලංකාවේ ඉන්න කාලේ චොක්ලට් කන්න මාර ආසයි. හැබැයි දැන් මේ රටට ආවට පස්සේ චොක්ලට් දැකලම කාලා ඇත්තටම දැන් චොක්ලට් වලට එච්චර ආසාවක් නැහැ. හෝම් බාගෙන් එකේ ගොඩක් අයිටම්ස් මේ දවස්වල තියෙන්නේ මදර්ස් ඩේ එකට. මෙහි ගොඩක් මදර්ස් ඩේ එක සෙලිබ්‍රේට් කරනවා. මදර්ස් ඩේ එක ෆාදර්ස් ඩේ එක ඒ වගේ දේවල් හරියට සෙලිබ්‍රේට් කරනවා මෙයාලා. මේවා පර්ෆියුම් නෙමෙයි මේවා බොඩි ස්ප්‍රේ. මේකේ ප්‍රයිස් එකත් පොඩි ගණන් වලට පවුන් 1යි පවුන් 2යි. ස්මෙල් එකත් එහෙම තියෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම මේවා ගත්තට තේරුමක් නැහැ. මේක කියුට් නේ. ලස්සන හෝම් ඩෙකෝස් තියෙනවා. මේ බලන්නකො මිරර්ස් හරිම ලස්සනයි. අනික හෝම් බාගෙන් එකේ ටිකක් ගණන් අඩුයි අනිත් තැන් වලට වැඩිය. මේක මේ ෆ්ලවර් වාස් එකක්. මේක ඇත්තටම 99p. ඒ කියන්නේ පවුමකටත් අඩුයි. ඉතින් ඒකින්ද මම ඒක ගත්තා. ඉතින් මේ හෝම් බාගෙන් එකේ මේ වගේ අයිටම්ස් තියෙනවා ගොඩාක්. අපිට රූම් එක හෝම් එක ඩෙකොරේට් කරගන්න ඕන විදිහට. ඉතින් මං හරීම යන්න ආසම තැනක් තමා හෝම් බාගෙන් එක. මම ගන්න දෙයක් මට නැති වුණත් මම ඇත්තටම ගිහින් හරි අත ගාලා බලලා හරි එනවා. මේ බලන්නකො මේ මග් එක හරිම කියුට් නේ. මේ තියෙන්නේ මේ සැනිටරි පැඩ්ස් තියෙන සෙක්ෂන් එක. මේකෙත් එක වෙරයිටිස් වලින් තියෙනවා.
ඒ කියන්නේ නයිට් ටයිම් එකට ඩේ ටයිම් එකට අඳින ඒවා ඒ විදිහට වෙරයිටිස් වලින් තියෙනවා. මේ තියෙන්නේ ටෝයි සෙක්ෂන් එක. ලස්සන ඩෝල්ස්ලා ඉන්නවා. ඉතින් හරි ආසයි බලලා හරි එන්න ඉතින්. ඊට පස්සේ මෙතන ට්‍රේස් තියෙනවා. එකක් පවුම් 4ක් වෙනවා ඇත්තටම. පවුම් 4ක් කියන්නේ ලංකාවේ සල්ලි වලින් 1600ක් 700ක් විතර වෙනවා. මේ බලන්න මේ මග් කලෙක්ෂන් එක සමහර අය ආසයිනේ මේ මග්ස් කලෙක්ට් කරන්න. ඉතින් ඒ වගේ අයටත් හොඳ chance එකක් මෙතන තියෙනවා. ලස්සන මග්ස් තියෙනවා. අද ගොඩක් බිසි queue එකේ ඉන්නේ payment එක කරන්න. මගේ බඩු ටිකත් අරගෙන මම දැන් මේ යනවා මම කාර් එක තියෙන තැනට. අම්මෝ. ඒක එතනින් දාමු එතකොට මොනවත් වෙන්නේ නැහැ. මොකුත් කාලක් නැති නිසා ඩ්‍රින්ක් එකක් අරගෙන ඉක්මනට බොනවා. ඊට පස්සේ මම මේ ඩ්‍රින්ක් එක පීලා මම යන්නේ හයි ස්ට්‍රීට් වලට. ඊට පස්සේ එහෙ ටවුන් එකේ මොනවා හරි තියෙන දෙයක් shopping කරලා කන්නත් මොනවා හරි දෙයක් අරගෙන ගෙදර එන්න තමයි මගේ plan එක දැන්. මම දැන් මේ යන්න හදන්නේ මෙහි තියෙන හයි ස්ට්‍රීට් එකට. ඒ කියන්නේ මෙහි තියෙන ටවුන් එකට. අපින් ගිහින් බලමු එහෙනම්. කාර් එක පාක් කරලා දැන් මම මේ shopping යන්න තමයි හදන්නේ. ඉස්සෙල්ලාම මම ගියේ බොඩි ෂොප් එකට. ඇත්තටම මේ බොඩි ෂොප් එකේ මම හරිම ආස ක්‍රීම් එකක් තියෙනවා. මේකේ බොඩි ලෝෂන් එකක් තියෙනවා මොරින්ගා කියලා. මොරින්ගා තියෙන බොඩි ලෝෂන් එක මම මාර ආසයි. smells so nice. ඔයාලට කැමති කෙනෙක් ඉන්නවා නම් ඇත්තටම ඒක ගන්න. ඒක මාර සුවඳයි. මේකේ තව එක varieties තියෙනවා. මේක තමයි මම ගත්ත බොඩි ක්‍රීම් එක. මොරින්ගා එකේ ක්‍රීම් එක. I love it. ඊට පස්සේ මම යන්නේ බූට්ස් එකට. මට ගන්න ඕන ලිප්ස්ටික් එකක් ඒ වගේ පොඩි දේවල් ටිකක් තියෙනවා. ඒක ගන්න තමයි දැන් යන්නේ. ඊට පස්සේ මම මෙන්න මේ ලිප්ස්ටික් එක ගන්න තීරණය කරා. මේක මැට් කලර් එකේ ලිප්ස්ටික් එකක්. ඒ කලර් එක හරිම ලස්සනයිනේ. බලන්න මේ කලර් එක මට සූට් වෙන්නේ නැහැ. මේක හරියන්නේ ලිප් ලයින් එකක් එක්ක. ඉතින් මම ලිප් ලයින් එකකුත් ඒත් එක්කම ගත්තා. ඊට පස්සේ මම ගියේ ගානියර්ලාගේ මෙන්න මෙතෙන්. ඒගොල්ලොන්ගේ £5 off එකක් තියෙනවා. above 16 අපි ස්පෙන්ඩ් කරොත්. ඒක නිසා මම විටමින් C සීරම් එකයි ඒගොල්ලොන්ගේ ඩේ ක්‍රීම් එකයි ගත්තා. ඒකත් අරගෙන මම දැන් යන්න හදන්නේ සෙකන්ඩ් හෑන්ඩ් බඩු ෂොප් එකකට. ඔයාලා ඒ වගේ තැනක් දැකලා තියෙනවද මීට කලින්? හරි. එන්න මාත් එක්ක මම පෙන්වන්නම් අද. මේ ගොඩක් තියෙන ෆර්නිචර්ස් ඒවා සෙකන්ඩ් හෑන්ඩ්. හැබැයි සමහර වෙලාවට බ්‍රෑන්ඩ් නිව් ඒවත් මෙන්න මෙතන තියෙනවා. මෙන්න මේ බෙඩ් ෂීට් ඒ වගේ ඒවා බ්‍රෑන්ඩ් නිව්. සමහර ඒවා බ්‍රෑන්ඩ් නිව් තියෙනවා. හැබැයි 70% මේගොල්ලොන්ගේ තියෙන සෙකන්ඩ් හෑන්ඩ්. ගොඩක් අඩුවට තියෙනවා. මේ බලන්න බුදුහාමුදුරුවන්ගේ රූපේ තියෙන මොකක්ද ඒ ලැම්ප් එකක්. මේකත් කියුට් නේ. 16. ඒ වගේම මේ ෆර්නිචර්ස් මේවා ඔක්කොම සෙකන්ඩ් හෑන්ඩ්. මෙන්න මේ ස්ටූල් එකත් හරිම ලස්සනයි. ඉතින් මේ විදිහට තමයි මෙහි මේ සෙකන්ඩ් හෑන්ඩ් ෂොප්ස් තියෙන්නේ. මේ තියෙන කාපට් එක අපි මේක වෙන ෂොප් එකකින් ඒ කියන්නේ අපි වෙන තැනකින් ගන්න ගියා නම් ලොකු ගාණක් වෙනවා. මේගොල්ලොන්ගේ half price සමහර වෙලාවට 30% discount ඒ වගේ තියෙනවා. මේ තියෙන්නේ වෙන සෙකන්ඩ් හෑන්ඩ් බඩු තියෙන කඩයක්. මේකේ මේ කර්ටන් පිලෝ කවර්ස්
ඒ වගේ පිඟම් බඩු, ඒ වගේ ජුවලරි, ඒ වගේ මේ සෙකන්ඩ් හෑන්ඩ් බඩු තමයි තියෙන්නේ. රෙදි තියෙනවා. එතකොට බුක්ස් තියෙනවා. හැමදේම තියෙනවා සෙකන්ඩ් හෑන්ඩ් බඩු තියෙන කඩවල් වල. ඊට පස්සේ මට යන්න ඕන උනේ TK Maxx එකට. ඇත්තටම මට ගන්න ඕන වුණා බ්‍රෂස් සෙට් එකක්, මේකප් බ්‍රෂස් සෙට් එකක්. ඊට පස්සේ මට ඇත්තටම මම සාමාන්‍යයෙන් TK Maxx යනවා නම් ගොඩ ඇවිදිනවා ඒක ඇතුලේ. අද මට ඇවිදින්න වෙලාවක් නැහැ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ බ්‍රෂස් සෙට් එක තමයි මම ගන්න තීරණය කරේ. ඒකලා මට බඩගින්නක් ඇවිල්ලා මගේ ජාතික ආහාරය කන්න තමයි මම මේ යන්නේ. කොකොරෝ. මේක මං හිතන්නේ කොරියන් රෙස්ටෝරන්ට් එකක්. මේකේ ඇත්තටම මම හරිම ආසයි නූඩල්ස් එක ගන්න. මේගොල්ලොන්ගේ ස්පයිසි චිකන් කරි එකයි ස්වීට් චිලි එකයි. ඒ චිකන් වෙරයිටිස් දෙකත් එක තමයි මේ නූඩල්ස් එක දෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි. ඊට පස්සේ මම දුවලා මගේ පේමන්ට් එක කරනවා පාකින් වල. මම 4.50ක් පේමන්ට් එක කරා. පවුම් 4.50. පස්සේ මම දුවලා මගේ රාජකීය වාහනේ වෙත යන ගමන්. මේ ගෙදර යන ගමන් ඒ අස්සේ ට්‍රැෆික් එක. මාගේ වාසස්ථානයට ආව දැන්. මම දැන් කාර් එක පාක් කරා. ඊට පස්සේ දැන් මම මේ ගෙදර ඇවිල්ලා ඉක්මනට කන ගමන්. මොකද උදේ ඉඳන්ම කාලා නෑ මොකුත්. මගේ බඩු ටිකත් එහෙම්මම දාලා මම ඉක්මනට කන්න පටන් ගත්තා. ඉතින් ඔහොම තමා අද මගේ දවස ගෙවුනේ. මගේ වීඩියෝ එක බැලුව හැමෝටම ගොඩක් ස්තුතියි. සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. මම දැනට ඉන්නේ ඉංග්ලන්ඩ් වල. තවත් ඉංග්ලන්ඩ් වල ඉඳන් තව වීඩියෝ අරන් එනකන් දැනට ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.